ඉතින් මේ පුතේ ඔයගොල්ලෝ මේ සම්බන්ධ වෙලා තියෙන්නේ බොහෝම යහපත් කාර්යයකට. අර දරුවෝ ටික දැක්කහමත් මට හිතුණා අර අපි දැන් රැල්ලට යන දරුවෝ ටිකක් ඉන්නේ පාසල් වල උනත් පිළි ළමයි ගෑනු ළමයි ගත්තත් රැල්ලට යන පෙනුමෙන් කතාවෙන් බහෙන් විලාසයෙන් හැදීමෙන් දැන් රැල්ලට යන දරුවෝ ටිකක් ඉන්නේ. ඉතින් එහෙම රැල්ලට යන්නේ නැති බොහොම සිරියාවන්ත දරුවෝ ටිකක් ඉන්නවා මෙතන. ඒ ගැන සතුටුයි පිළිවි දරුවෝ පවා. ලස්සනට කතා බහ කරනවා, හොඳට හැසිරෙනවා, හොඳට වැඩි කියන්නේ ගරු කරලා කතා කරනවා. ඇත්තටම ආරාධනා පත්‍රයක් දෙන්න ආවම වුණත් අපේ හිත සතුට වෙනවා එහෙම දරුවෙක් එක්ක කතා කරලා ලැබීම ගැන. ඉතින් මම ඇත්තටම සංජය කවිතාන්ති මහත්තයාට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ යහපත් කාර්යයට මඟ පෙන්වනවට, අනුශාසනා කරනවට. ඉතින් ඊටම මේ කර්තව්‍ය බොහොම සාර්ථකව කරගෙන යන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අවුරුදු උත්සවයේ දවස නිසා පුතේ මම ඔයගලන්ට කියන්නම් අවුරුදු උත්සවය කියන්නේ අපේ සංස්කෘතිය පවරා දෙන අපේ සුවිශේෂී අංගයක්. අපි නිකන් මෙතන ඇවිල්ලා කාලා පිට විනෝද වුණාට මේකෙන් ලොකු සමාජ මෙහෙවරක් අපිට අපේ සංස්කෘතිය ගැන කියලා දෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති අපි අවුරුද්ද ලබාගෙන යනකොට නැකතට කරන කාර්යයන් කීපයක්ම තියෙනවා. නැකතට කාර්යයන් කිරීමට අමතරව මේ අවුරුද්ද හා බැඳිච්ච දේවල් ගොඩක් තියෙනවා අපේ සිංහල කමත් එක්ක. සිංහල ගීතවල සම්බන්ධය, ඒකට අපේ ජන ක්‍රීඩාවල තියෙන සම්බන්ධය, ඒකට අපේ ඇඳුම් පැළඳුම් වලට ඔක්කොම වෙනස් වෙනවා මේ අවුරුද්දත් එක්ක. සිංහල කමත් එක්ක බැඳිච්ච දේවල් තමයි අපි කරන්නේ. ඒකෝර මේ ඔක්කොම ඔයගලන්ට මේ ලැබෙන්නේ අනාගත පරම්පරාවට මේ සංස්කෘතික දායාදයන් යන්නේ මෙන්න මේ අංග අපි මේවා මේ වගේ ලස්සනට පැවැත්වුවොත් විතරයි. ඉතින් ඒ ගැන මම සතුටු වෙනවා. ඔයගොල්ලන්ගේ මේ සංස්කෘතිය පවරා දීම ගැන නැත්තම් කවදා හරි අපිට අර ඈස් කෝස් ගන්න ඉංග්‍රීසි තිබුණ ටිකක් විතරයි අනාගතේ ඉතුරු වෙන්නේ. අපේ කම රකින්න අපේ ජන ක්‍රීඩා, අපේ ජන ගීත, අපේ ඇඳුම් පැළඳුම්, අපේ කෑම බීම මේ ඔක්කොම ගෙනියන්නේ මේ අවුරුදු උත්සවය හරහා නිසා මම හරි සතුටු වෙනවා. ඕගොල්ලෝ අද සංවිධානය වෙලා ලස්සනට මේ උත්සවය අපේ පාසලේ කරන එක ගැන. ඉතින් ඕගොල්ලන්ට ඕනම සහයෝගයක් ඉදිරියේදී ලබා දෙන්න මම කැමතියි. ඕගොල්ලන් ඉදිරියට කරගෙන යන වැඩ සියල්ල සාර්ථක වෙන්න කියලා